හෙලෝ කොහොමද ඔයාලට? ඔන්න අදත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද අපි කතා කරන්නේ 1969 ජූලි 20 කියන මේ සුවිශේෂී දවස ගැන. මුළු ලෝකයම රූපවාහිනී තිරයක් ඉදිරියට වෙලා බලාගෙන හිටියේ මානව ඉතිහාසයේ ලොකුම ජයග්‍රහණය සිද්ධ වෙනකන්. ඒත් දශක ගණනාවකට පස්සෙත් සමහරු කියනවා මේක ඇමරිකාවේ හොලිවුඩ් ස්ටුඩියෝ එකේ කරපු ලොකු රංගනයක් කියලා. ඉතින් අද අපි කතා කරන්නේ සඳගමන බොරුවක්ද කියන මේ ආන්දෝලනාත්මක මාතෘකාව ගැනයි. පෘථිවියේ ඉඳලා සැතපුම් 2,40,000ක් ඈතින් තියෙන සඳ මතට මිනිසෙක් ගොඩ බැහැලත් අදට අවුරුදු 50කට වඩා වැඩියි. ඒත් අදටත් ලෝක ජනග්‍රහණයෙන් 10%ක් විතර විශ්වාස කරන්නේ මේක සීතල යුද්ධය දිනන්න ඇමරිකාව කරපු ලොකුම රවටා ගැනීමක් කියලා. ඇත්තටම ඔවුන්ට මේ වගේ රංගනයක් කරන්න පුළුවන්ද කියලා අපි විද්‍යාත්මකව විමසා බලමු. සඳගමන බොරුවක් කියන අය ප්‍රධාන කරුණු 3ක් පෙන්වලා දෙනවා. පළවෙනි කාරණාව තමයි සඳේ සුළඟක් නැතුව කොඩිය සෙලවුනේ කොහොමද කියන එක. මෙහි සත්‍යතාවය තමයි කොඩිය එල්ලා තිබුණේ එල් හැඩති බටයක. ගගනගාමින් එය හිටවද්දි ඇතිවෙච්ච චලිතය නිසා තමයි කොඩිය සෙලවිලා තියෙන්නේ. වායුගෝලයක් නැති නිසා ඒ චලිතය නතර වෙන්න යම් වෙලාවක් යනවා. දෙවැනි කාරණාව තමයි ඡායාරූපවල තරු පේන්නේ නැත්තේ ඇයි කියන එක. මෙහි සත්‍යතාවය තමයි මේක කැමරා තාක්ෂණය පිළිබඳ ප්‍රශ්නයක්. සඳ මතු පිට හරිම දීප්තිමත්. ඒ ආලෝකයේ මැද්දේ ඈත තියෙන දුර්වල තරු එළිය කැමරාවට හසු වෙන්නේ නැහැ. තුන්වෙනි කරුණ තමයි ඡායාරූපවල සෙවණැලි විවිධ පැතිවලට තියෙන්නේ ඇයි. මේකට හේතුව සජීවී ආලෝක ධාරාද කියන එක. මෙහි සත්‍යතාවය තමයි සඳ මතු පිට ඒකාකාරී නැහැ. පන්දු සහ පල්ලම් නිසාත් සූර්යාලෝකය සඳේ පසෙන් පරාවර්තනය වීම නිසාත් සෙවණැලිවල දිශාවන් වෙනස් වෙලා පේන්න පුළුවන්. බොහෝ දෙනෙක් අහනවා 1969 දී හඳට ගියා නම් දැන් තියෙන දිනු තාක්ෂණයත් එක්ක ඇයි ආයෙත් හඳට යන්නේ නැත්තේ කියලා. මේකට ප්‍රධාන කාරණාව තමයි මූල්‍යමය අවශ්‍යතාවය. ඇපලෝ මෙහෙයුම් සඳහා එවකට ඇමරිකානු අයවැයෙන් 4%ක් විතර වියදම් වෙලා තියෙනවා. ඒ කියන්නේ අද මුදලින් ඩොලර් බිලියන 150කට වඩා වැඩි ප්‍රමාණයක්. රුසියාව පරාජය කිරීමේ දේශපාලන උවමනාව මේ වෙනකොට ඉටු වෙලා තිබ්බ නිසා ඒ සඳහා වැය කරන මුදල් ප්‍රමාණය කපා හැරලා තියෙනවා. නමුත් දැන් නැවතත් ආටිමිස් කියන මෙහෙයුම් හරහා 2026-27 වගේ කාල පරිච්ඡේදය තුල මිනිසුන් සඳට යැවීමට ලෝකය සූදානම් වෙනවා. ඉතින් අපි කොහොමද මේක ඇත්තක් කියලා ස්ථීරවම කියන්නේ? ගගනගාමීන් කිලෝග්‍රෑම් 382ක සඳේ පස් සහ ගල් පෘථිවියට ගෙනත් තියෙනවා. ඉතින් මේවා පෘථිවියේ තියෙන ගල් වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බව ලෝකයේ රටවල් රැසක විද්‍යාඥයින් තහවුරු කරලා තියෙනවා. 2009 අවුරුද්දේ යවූ ලුනා රෙකගනිසන් ඔබිටර් කියන යානය මගින් ඇපලෝ යානා සඳේ ගොඩබැස ස්ථාන සහ ගගනගාමීන්ගේ පාසටහන් පවා ඉතා පැහැදිලිව ඡායාරූපගත කරලා තියෙනවා. ඉතින් ගගනගාමීන් සඳ මත විශේෂ දර්පණ පවා තියලා නිසා අදටත් පෘථිවියේ සිට ලේසර් කිරණ යවා සඳට ඇති දුර මනින්නේ අන්න ඒ දර්පණ ආධාරයෙන්. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕන කාරණාව තමයි ඒ කාලේ ඇමරිකාව සහ රුසියාව හිටියේ ලොකු තරගයක. ඇමරිකාව බොරු කළා නම් රුසියාව අනිවාර්යෙන්ම ඒක ලෝකයට හෙළි කරනවා. ඒත් රුසියාව පවා පිළිගත්තා ඇමරිකාව හඳට ගිය බව. මේ සියල්ලටම වඩා වැදගත් කාරණාව තමයි ඇපලෝ මෙහෙයුම් සඳහා පුද්ගලයන් ලක්ෂ 4ක් විතර සම්බන්ධ වෙලා තියෙනවා. මේ හැමෝම අවුරුදු 50ක් තිස්සේ මේක බොරුවක් කියලා නොකියා රහසක් රැකගන්නවා කියලා කියන්නේ ඇත්තටම ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නොවේ. ඒ වගේම රුසියාව, චීනය සහ ජපානය වගේ රටවල් ඔවුන්ගේ චන්ද්‍රිකා මගින් ඇමරිකානු යානා සඳේ තියෙන බවත් තහවුරු කරලා තියෙනවා. ඉතින් තාක්ෂණය අඩු කාලෙක මේ වගේ දෙයක් කළේ කොහොමද කියලා අපට පුදුම හිතෙන්න පුළුවන්. ඒත් ඒක බොරුවක් කියලා කියන්න තියෙන සාක්ෂි වලට වඩා ඒක ඇත්තක් කියලා ඔප්පු කරන්න තියෙන සාක්ෂි ප්‍රමාණය වැඩි. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? තවමත් සඳගමන ගැන සැකයක් තියෙනවද? ඉතින් ඒ පිළිබඳව ඔයාලට තවදුරටත් දැනගන්න මේ වීඩියෝ එකට කමෙන්ට් කරන්න. මේ වගේ වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එකත් subscribe කරන්න කියලා ඔයාලට ආදරෙන් ඉල්ලා සිටිනවා. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.